ඔබව සයිබර්ටෙක් ලංකා YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. හෙලෝ යාළුවනේ, ඉතින් ඔයාලත් ආස ඇති නේද ඔයාගේ PC එක හරි ලැප්ටොප් එක හරි ඕපන් වෙනකොට ඔයාගේ නම කියලා වෙල්කම් බෑක් එකක් ගන්න. ඉතින් ඒක කරන්න ඉන්ටර්නෙට් නැතුව ඒක නොමිලේ නෝට්පෑඩ් එක යූස් කරලා ඒ වගේ එකක් හදාගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. හරි, ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා වාගේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩි ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා. ඒක කොපි කරලා මෙතන පේස්ට් කරගන්න. ඊට පස්සේ මෙතන මේ ටෙක්ස්ට් එකක් තියෙනවා දෙවනි පොලිමේ. ඒ දෙවනි පොලිමේ තියෙන වෙල්කම් කොමාවක් 2 කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන එතනින් එහාට ඔයාලට කැමති නමක් හරි මොකක් හරි දාගන්න. මං ඉතින් දැනට මගේ channel එකේ නම දාගන්නවා. හරි, ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන ෆයිල් ගිහිල්ලා save as දෙන්න ඕනේ. ඒක කරද්දි මෙතන තියෙන එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. මේ txt තියෙන එක අයින් කරලා ඔයාලා welcome.vbs කියලා දාන්න. නැත්නම් ඔයාගේ එක හරියට එන්නේ නැහැ. ඊට පස්සේ save කරන්න. ඊට පස්සේ ඔයාලා this pc ගිහිල්ලා බලන්න එක save වෙලා තියෙනවද කියලා. මගේ එක මෙතන මේ විදිහට save වෙලා තියෙනවා. මම ඒක ඩබල් ක්ලික් කරලා පෙන්නන්නම් කොයි විදිහටද ඒක ඇහෙන්නේ කියලා. හරි, ඉතින් ඔයාලට ඇහුණා ඒක මොන වගේද කියලා. ඊට පස්සේ ඔයාලා මේ කොපි කරා ගන්න ඕනේ. කොපි කරලා this pc තියෙන තැනට ගිහිල්ලා ඔයාලා සර්ච් කරා ගන්න ඕනේ shell .2 startup කියලා. ඊට පස්සේ ඔයාලට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ මෙතන රයිට් ක්ලික් කරලා මෙතන පේස්ට් දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේක වැටුණා. හරි, ඉතින් ඉතුරු ටික මට පෙන්වන්න විදිහක් නැහැ. ආයි ෂට් ඩවුන් කරොත් රෙකෝඩින් නැති වෙනවා. ඔයාලා මේ විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් ස්ටාර්ට්අප් එකේදී මේක එනවා. අනිවාර්යෙන්ම එනවා. කාගේවත් එන්නේ නැතුව තියන්නේ නැහැ. අනිවාර්යෙන්ම එනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලාම තියාගන්න. හරි, ඉතින් අදට ගිහින් එන්න. සුබ දවසක්.